එතනදී පටිච්චසමුප්පාදය හොඳට ඉගෙන ගන්න ඕන. මොකද පටිච්චසමුප්පාදය දැන් මේක අර සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කිව්වම ඒ කාලේ නම් තේරෙන්නේ නැති අය. දැන් නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ නේ. ඒ කාලේ සංක්ෂිප්තව බලන්න මහණෙනි පංචස්කන්ධයේ දුකයි කිව්වම ඒ කාලේ තේරෙන්න ඇති. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේක විභාග කරලත් පැහැදිලි කළා. හරි චතුරාර්ය සත්‍ය වලට තේරෙන්නේ නැත්නම් මේ පටිච්චසමුපාදය ඔස්සේ මේක තේරුම් ගන්න කියලා. එතකොට දැන් මේක පටිච්චසමුපාදය ඔස්සේ තේරුම් ගන්නකොට තමයි කෙලෙස් කියන්නේ මොනවද? දැන් මම ඕගොල්ලන්ට දැන් මේ දේශනාවේදී කිව්වා කෙලෙස් මතකයකට යනවා. රහතන් වහන්සේ ওই කෙලෙස් මතකයට යන්නේ නැහැ කියලා. හරි? එතකොට කෙලෙස් මතකයකට යනවා නම් කෙලෙස් මොනවද කියලා දැනගන්න එපාය. අන්න ඕක තේරුම් ගන්න තමයි පටිච්චසමුප්පාදය. මෙන්න මහණෙනි මේකෙන් තේරුම් ගන්න කියලා තියෙන්නේ. දැන් පටිච්චසමුප්පාදයේ අංග කීයක් තියෙනවද? අංග 12ක් තියෙනවා. මේක කවුරුවත් වැඩි ඇඟිලි ගහන්න නැති එකක්. මිනිස්සු කැමති දිව්‍ය ලෝකේ යන්නේවයි, නිරේට යන්නේවයි, අරෝමියෝ ගැන කතා කරලා මෙන්න මෙහෙම පින් කළාම මෙහෙ යනවා අය, අරම පින් කළාම අරහෙ යනවා අය, මෙහෙම කළොත් එimhe දුගතිය යනවායි කියලා ඔය ටික කියලා අපි පොත වහලා දාන්නයි බලාගෙන ඉන්නේ. හරි? එතකොට පටිච්චසමුප්පාදය අවශ්‍ය වෙන්නේ කෙලස් ටික අඳුනා ගන්න. විපාක ටික අඳුනා ගන්න. කර්මය අඳුනා ගන්න. මේක තමයි සසර වටය. කෙලස් යාවෙන්නේ කර්මයට. කර්මය යාවෙන්නේ විපාකයට. විපාකය යාවෙනවා ආයෙත් කෙලස් වලට. ඔය සසර වටේ කියලා ඔයගොල්ලෝ අහලා ඇතිනේ. ඕක හරියටම බින්දෙන්නේ අපේ ওই දේශනාවලත් ඇති එක තැනක විවට්ටානුපස්සනාව කියලා භාවනාවක්. ඒකෙන් තමයි ওই වටේ බින්දෙන්නේ. ඉතින් වටේ බින්දින්න කලින් වටේ මොකද්ද කියලා දැනගන්න එපාය. අන්න ඒකට තමයි පටිච්චසමුපාදය. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ජාති දුක ජරා ඔහොම කියලා කිව්වා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මන් සංක්ෂිප්තව පංච උපාදානස්කන්ධේ දුක. ඕක අහලා සසර විශාල හැකියාවක් තිබුණු අය පිරිනිවන් පෑවා. දැන් ඕක සමහර අයට ওই සංක්ෂිප්ත විග්‍රහයනේ. ඕක තේරෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරලා වදාලා. චතුරාර්ය සත්‍යයම තමයි විස්තර කළේ පටිච්චසමුප්පාදේ. පටිච්චසමුප්පාදයක් තේරෙන්නේ නැති විකට ඒකත් විස්තර කරපු එක තමයි ওই දැන් මේ කාලේ බොහොම ප්‍රසිද්ධ වෙලා තියෙන ප ဋ ාණේ කියලා එක. ඇත්තටම පටිච්චසමුප්පාදයෙන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් නම් එයා තවත් පොත් පෙරලන්න ඕන කියලා අපි කියන්නේ. චතුරාර්ය සත්‍යයෙන්ම මේක විසඳ ගන්න පුළුවන් නම් මං හිතනවා තවත් පොත් පෙරලන්න ඕනේ. එච්චරවත්. දැන් මේක අපි මේක හරියටම මේක මොකක්වත් විසඳ ගන්න බැරි එකට අපි ඉතින් පොත පෙරලා ඉන්නවා. අපි ඉන්නේ නම් අවදානමක මොන මට්ටමේ හිටියත් අවදානමක ඉන්නේ. හරි එතකොට මහ විශාල අවදානමක ඉන්නේ. එතකොට දැන් විසඳුම් නැද්ද? විසඳුම් වලට යන්න කලින් මේ සසර වටේ දැනගන්න එපාය. දැන් මම ඔය පින්නතුන්ලාට කියනවා පින්වත්නි කෙලස් මිශ්‍ර මතකය තමයි ඕගොල්ලන්ව අමාරුයි වටන්නේ කියලා. එතකොට කෙලස් මතකයත් එක්ක කෙලස් මිශ්‍ර වෙනවා කියන එක කොහොමද අපි ලියාගන්නේ? දැන් මට එහෙම කියලා පැත්තකට වෙන්න බෑනේ. යා කෙනෙක් ඇහුවොත් මොනවද මතකය කියන්නේ? කොහොමද මතකයේ ගොඩ නැගෙන්නේ? කොහොමද කෙලස් මිශ්‍ර වෙන්නේ? කෙලස් කියන්නේ මොනවටද? ඔක කොහේ ඉඳලාද එන්නේ කියලා ඇහුවොත් එහෙම උත්තර නෑනේ. ඔය ප්‍රශ්නය ලියන්න තමයි පටිච්චසමුප්පාදය කියලා එකක් අදාළ. ඒතකොට ලංකාවේ නිවන් දකින්න හිතාගෙන ඉන්න අය උමනාව තියනවා සෝවාන් වෙන්න ඕන අරවා මේවා තියෙනවා. දැන් මේක ටිකක් හොඳට විමසන්න ඕන මේ කියන එක. ඒ ටික විස්තර කරගන්න තමයි පටිච්චසමුප්පාදය වදාළේ. ලංකාවේ නිවන් දකින්න හිතාගෙන ඉන්න කෙනා පටිච්චසමුප්පාදයේ අංග ටිකවත් දන්නේ නැහැ. ඒතර පටිච්චසමුපාදයේ අංග ටිකවත් දන්නේ නැතුව මන් දන්නේ ඊට වඩා ලොකු ප්‍රකරණයක් පෙරලලා හරියයිද කියලා. ඒතර පටිච්චසමුපාදයේ අංග කීයක් තියෙනවද? 12යි තියෙන්නේ. අංග කීයක් තියෙන්නේ? 12යි. ඒතර මේකේ අංග 12යි තියෙන්නේ. අවිද්‍යාව, සංස්කාර, විඥානේ, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණ. ජරා මරණ දෙකම එකක් විදියටයි ගන්න. ඕක තමයි සම්පූර්ණ සත්වයාගේ ක්‍රියාත්මක වීම. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ. එතකොට 12යි. දැන් ඔය 12 තමයි අපි කියපු සසර වටේ තියෙන්නේ. කෙලස් ටිකක් තියෙන්නේ ඕක ඇතුලේ, කර්මයක් තියෙන්නේ ඕක ඇතුලේ, විපාකයක් තියෙන්නේ ඕක ඇතුලේ.
එහෙනම් දැන් අපිට මේක බෙදා ගන්න වෙනවා කෙලෙස් වලට කොයි ටිකද ආйти විපාකයට කොයි ටිකද ආйти කර්මයට කොයි ටිකද ආйти කියලා. මොකද මේ අතර අන්තර් සම්බන්ධය කියන්න බෑ. දැන් මේක විස්තර කරලා බුදුරජාණන් වහන්සේ මේකේ අන්තර් සම්බන්ධය කියලා දෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව පත්‍ය සංකාර. අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා මහණෙනි සංස්කාරවලට. සංකාර පත්‍ය විඥාන. සංස්කාර ප්‍රත්‍ය වෙනවා මහණෙනි විඥාණයට කියලා මේක අතර තියෙන අන්තර් සම්බන්ධය තියෙනවානේ. ඒ අන්තර් සම්බන්ධය බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අන්තර් සම්බන්ධය ඇතුලේ අපිට නොපෙනෙන දෙයක් තියෙනවා මේකේ. මොකද්ද? සාමාන්‍ය කෙනෙකුට පේන්නේ නැති. ඒ තමයි මේකෙම තියෙනවා කෙලෙස් වලට අයිති කොටසක්. කර්මයට අයිති කොටසක්. විපාකයට අයිති කොටසක්. මේ තුන තමයි රවුමට කැරකි තියෙන හැමදාම. ඔතනින් එකකින් බින්දහම ඇති. එකකින් කඩලා දැම්මොත් සසර වටේ සංසාරේ කඩාගෙන වැටෙනවා. එකක් වැටුණ ගමන් ඔක්කොම වැටෙනවා. එච්චර එහෙම එකයි වටන්න ඕන. පින්වත්නි ප්‍රබලම තැනට ගැහුවොත් එහෙම ලෝකෙම කඩාගෙන වැටෙනවා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති කැණි මණ්ඩල උඩම තියෙන එක්තරා පරාලයකට තමයි අනික තියෙන අවශේෂ පරාල ඔක්කොම හයි කරලා තියෙන්නේ. එතකොට දැන් යම් තැනක කැණි මණ්ඩල කැඩුනොත් එහෙම ඔක්කොම පරාල ටික වැටෙනවා. හරිද? දැන් එතකොට කර්මයේද විපාකයේද කෙලෙසේද මේ තුනම ඔක්කොම අවබෝධ කරන්න ඕනේ කියලා නේ එකකට තට්ටු කළා නම් ප්‍රශ්න ඉවර වෙනවා. ඒ කියන්නේ හරිම ලේසි වැඩෙත්. හරිම අමාරු වැඩක් නෙමෙයි තියෙන්නේ. ඒක හරියට දැන් අපි ඕක මේ උපමාව නම් අපි පටිසමුපාද දේශනාවල කියලා තියෙනවා. දැන් ලිප් ගල් තුනක් උඩ බත් මුට්ටිය දෙනවා නම් එක ලිප් ගලක් පෙල්ලුණත් බත් මුට්ටිය වැටෙනවනේ. කියන්නේ කර්මයයි විපාකයයි කෙලෙසයයි කියන තුන නිකන් ලිප් ගල් තුනක් විදියට හිතන්නේ. ඕකුඩ තමයි සත්‍යයේ කතාව තියෙන්නේ. බත් මුට්ටිය ඉදෙන්නේ. සත්‍යයේ කතාව. ඉපදෙමින් මැරෙමින් යන නිරේට වැටෙන, තිරිසන් ලෝකෙට වැටෙන, പ്രേත ලෝකෙට වැටෙන මේ සත්‍යයේ කතාව තමයි බත් මුට්ටිය කියලා හිතන්නේ. එතකොට බත් මුට්ටිය ඉදෙන්න ඒ කියන්නේ බත් මුට්ටිය තියෙන්න අපි එහෙම ගමු. බත් මුට්ටිය පිහිටා තියෙන්න ලිප්ගල් තුන ඕනමනේ. නිකන් අපි ලිපේ උයන කතාවම ඔලුවට ගමුකෝ. ලිප්ගල් තුන ඕනමයි. ඒතර ලිප්ගල් තියෙන්න බත් මුට්ටිය ඕනද? ලිප්ගල් තියෙන්න බත් මුට්ටියක් ඕනේ නැහැ. බත් මුට්ටිය තියෙන්න තමයි ලිප්ගල් ඕන. පින්වත්නි ලෝකේ පවතින කෙලෙස් ඕන වුණාට ලෝකේ පැවැත්මට කෙලෙස් ඕන වුණාට මේ කෙලෙස් පැවැත්මට ලෝකේ ඕන වුණාට ලෝකේ පැවැත්මට කෙලෙස් ඕනත් නැහැ. ඒ කියන්නේ මේ ඇහි පැවැත්මට මේක හොඳට ඔලුවට ගන්න මේ ඇහි පැවැත්මට මේ ඇහි පැවැත්මේ සමස්ත સંદર્ભය ගත්තාම ඇහි හරහා කෙලෙස් හැදෙනවනේ. ඇහි හරහා කෙලෙස් හැදෙනවා. රූප දැක්කම කෙලෙස් හැදෙනවා. කෙලෙස් හැදෙන්න ඇහැ ඕන වුණාට ඇහැ පවතින කෙලෙස් ඕනේ නැහැ. ඇහැ පවතින කෙලෙස් ඕනේ නැහැ. හැබැයි පින්වත්නි මේක හොද්දට ඔලුවට ගන්න කෙලෙස් ටික පවතින ඇහැක් ඕන උනාට ඇහැ පවතින කෙලෙස් ඕනත් නැහැ හැදිච්ච ඇහැට. ඒකනේ රහතන් වහන්සේටත් ඇහැ තියෙන්නේ. රහතන් වහන්සේට කෙලෙස් නැතුව යසගේට ඇහැ තියෙන්නේ. රහත් වෙනකොට ඇස් පේන එක නවතිනවද? නෑනේ. රහත් වෙනකොට ඇස් පේන එකට මොකුත් වෙනවද? රහතන් වහන්සේ මන් දැන් රහත් මේ මට දැන් හරියට පේන්නේ නෑනේ ආයුෂ්මතුනි කියලා එකක් තියෙනවද? නෑ. ඒ කියන්නේ ඒ කියන්නේ එහෙනම් මතක තියාගන්න මේ කෙලෙසුන්ගේ පැවැත්මට තමයි ඇහැ උපකාර කරන්නේ. සකස් වෙච්ච ඇහි පැවැත්මට කෙලෙසුන්ගේ උපකාරයක් ඕනේ නැහැ. මොකද ඒක හැදිලා ඉවරයි දැන්. ඒ නිසා හැදිලා ඉවර වෙච්ච ඒවත් එක්කත් අපි පැටලෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා මේ ඉන්න මට්ටමේදී රූප බලන එක වෙනස් කරන්න එහෙම දඟලන්න එපා. නෑ මං නිවන් මගේනේ ඉන්නේ දැන් ඉතින් මම ඔය රූප බලන්නේ. එහෙම එකක් නැහැ. මොකද හැදිච්ච හැ හැදිලා ඉවරයිනේ. එතකොට හැදිච්ච හැ හැදිලා ඉවර නිසා මේ හැදිච්ච හැ කිසිම ප්‍රශ්නයක් නැහැ කෙලෙසුන්ට. හැදිච්ච ඇහි පැවැත්මට කියන එක හැදිච්ච ඇහි පැවැත්ම කියලා කියන්නේ පින්වත්නි මේ කෙලෙස් නැතුව පවත්වන්න පුළුවන් එක. හැබැයි කෙලෙස් කොතන හරි තියනවා නම් ඇහැ තියෙන්නම ඕන. කෙලෙස් කියන ඒවා ඒ කියන්නේ අරමුණෙන් තොරව පින්වත්නි කෙලෙස් වලට ඉඩ නැහැ. කෙලෙස් කොතන හරි ඇහැ තියෙනවා නම් එතන ඇහැ ඉදිරිපත් වෙන්නම ඕන. ඇහැ විතරක් නෙමෙයි ආයතන හයම ගන්න
කෙලෙස් කොතන හරි තියනවා නම් ඇහැ ඕනමයි එතනට. ඇහෙන් තොරව කෙලෙස් නැහැ. හැබැයි ඇහැ තියාගන්න ඇහැ තියෙන්න කෙලෙස් ඕනම නැහැ. එතකොට තර්කයක් එනවා මේ ඇහැ එනං හැදුනේ කො? ඇහැ හැදුනේ පරණ කෙලෙස් වලින්. දැන් ඇදිලා ඉවරයි. ඇස නැවත නැවත පින්වත් ඇහැ කෙලෙස් තිබ්බාම ඇහැ ඇසුරු කරගෙන කෙලෙස් තිබ්බාම ඇහැයි කෙලෙසුයි ටික එකට මිශ්‍ර කරගෙන ගැටේ ගහන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාවෙන් ওই ගැටේ ගහගත්තට පස්සේ අනාගතේ ආයෙ ඇහැ හදන්න පුළුවන්. ඒක දිව්‍ය ලෝකයේ ඇහැක්ද, නිරේ ඇහැක්ද කියන එක අපි දන්නේ නැහැ. ඒ කියන්නේ එහෙනම් මතක තියාගන්න මේ ඇසත් එක්ක කෙලෙස් ටික අල්ලලා ගැටේ ගහන්නේ අවිද්‍යාවෙන්. රහතන් වහන්සේට අවිද්‍යාව නැහැනේ. මේ එතකොට ඇහැයි කෙලෙස් ටිකයි එකට අල්ලලා ගැටේ ගැහුවට පස්සේ මොකද්ද වෙන්නේ? ආය අනාගතේ හැදෙනවා. ඇහැ හැදෙන්නේ ඕම කවුරුත් හදලා නැහැ. එතකොට ඇහැ හැදෙන්න ප්‍රධාන සාධක තුනක් ඕන. මොකද්ද? එකක් ඇහැ තියෙන්න ඕන, අනිත් එක කෙලෙස් තියෙන්න ඕන. ඇස සහ කෙලෙස් ටික එක මිටකට ගැට ගහන්න ඕන. ගැට ගහන්න ඕන. දැන් ඒ කියන්නේ ගෙදර ඉන්න මහත්තයාට කෙලෙස් තිබ්බා කියලා නෝනාට ඒ කෙලෙස් ඉන්නේ නැහැ. ඒ නෝනාගේ අවිද්‍යාවෙන් එයා ගැට ගහ ගන්න ඕන. මතක තියාගන්න මේක ගැට ගහන්නත් වැඩි වෙලා යන්නේ නැහැ. මේක තා බරපතල කතාවක්. මේක ඔළුවට ගන්න ඕන හරියටම. හරියට ගත්තහම මේක බණකින් භවයේ නිරුද්ධ වෙන්න ගන්නවා. එතකොට එහෙනම් මතක තියාගන්න මේ ඒ කියන්නේ කෙලෙස් බෝ වෙන්නේ නැහැ. හැබැයි අර අසුරුතවත් පෘථග්ජනයට පාරිසරික සාධක එහෙම බලපානවා. අසුරු කරන අය පවා බලපානවා. යා නොමේරු කෙනෙක් නිධර්මීට මෝරලා නැන්නේ. එතකොට යාට සංසාර මේ එයා අසුරු කරන පරිසරය තුල පවා අපගාමී චර්යා යාගේ පැත්තට එන්න පුළුවන්. ඒ නිසා බුද්ධ ශාසනය ඔක්කොටම කලින් මේ නිවන් මඟ ගැන කියන්න කලින් අනේ සත්පුරුෂය අසුරු කරන්න. කල්යාණ මිත්‍රයාම සේවනීය කරන්න කියා කියනවා. මොකද මේ ආසුරුතවත් පෘථග්ජනයා බොහොම ලාමකයිනේ. මේ අනුන්ගේ කෙලෙස් වලට යා ඔළුව දාන්න පුළුවන්. හැබැයි ගැඹුරු ධර්මයෙන් බලනකොට තේරෙනවා මේ කෙලෙස් කියන ඒවා එහෙම බෝ වෙන ඒවා නෙමෙයි. ඒවා එහෙම බෝ වෙන්නේ නැහැ.